කතා නොකරන් බැරි දෙයක් තමයි මේ ෆේස් මාස්ක්. අද මේ තේරෙන්නේ මට තියෙන පර්සනල් ලේසිම දේ තමයි පාවිච්චි කරන්න හරි ලේසි. ඉතින් මේ මාස්ක් එක අයින් කරාම ඔයාලට තේරෙයි හොඳ කූල් ෆ්‍රෙෂ් ලුක් එකක් ඇවිල්ලා තියෙන්නේ. මොනවා මේ සීරම් එක නම් වීසි කරන්න එපා. හෙලෝ කට්ටිය කොහොමද ඔයාලට? ඔන්න අදත් අරගෙන ඇවිල්ලා තියෙන්නේ ඔයාලා ආසම විදිහේ ස්කින් කෙයාර් වීඩියෝ එකක්. ඉතින් මට හිතෙනවා ඔයාලා මගේ channel එකෙන් ගොඩක් බලන්න කැමති ස්කින් කෙයාර් hair care videos කියලා. ඉතින් මම දැන් අද අරගෙන ඇවිල්ලා තියෙන්නේ ඒ වගේම ඔයාලා ආස ස්කින් කෙයාර් වීඩියෝ එකක්. එහෙනම් වීඩියෝ එකට යන්න කලින් මතක ඇතුව මගේ channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. අපි යමු එහෙනම් අද වීඩියෝ එකට. අද වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ මේ ස්කින් කෙයාර් ගැන කතා කරනකොට කතා නොකරම බැරි ටොපික් එකක් ගැන. ඒ තමයි ෆේස් මාස්ක්. ෆේස් මාස්ක් වල අපිට තියෙනවා නැචරල් ෆේස් මාස්ක් අපිට හදාගන්න පුළුවන් මේ ඔය ඉන්ග්‍රීඩියන්ට්ස් විදිහට කොමාරිකා, වෙනිවැල් කැටකුරු, සුදු හඳුන් කුරු දාලා එහෙම හදාගන්න පුළුවන්. ඒ ගැන මම වීඩියෝ එකක් ඔයාලට ඉස්සරහට කියන්නම්. ඊට පස්සේ අපිට පුළුවන් එක එක බ්‍රෑන්ඩ්ස් වල ෆේස් මාස්ක් ගන්න එක. අද මම කතා කරන්න යන්නේ මේ ෂීට් මාස්ක් ගැන. අපි ෂීට් මාස්ක් ගැන කතා කරනකොට මට තියෙන අර හොඳම මේ බෙනිෆිට් එක තමයි ෂීට් මාස්ක් පාවිච්චි කරන එක. පාවිච්චි කරන්න හරි ලේසි. ඒ කියන්නේ අපි අර අනිත් හැම මාස්ක් එකම පාවිච්චි කරලා ඇප්ලයි කරගෙන ඉන්න ටිකක් අමාරු. එක්ක අපි ඉන්ග්‍රීඩියන්ට් මික්ස් කරලා හදා ගන්න ඕනේ. ඒක ටිකක් කරදරයි. හැබැයි ෂීට් මාස්ක් පාවිච්චි කරද්දි මේ කිසිම ප්‍රශ්නයක් නැහැ. ඊට අමතරව අපි කතා කරමු ඇයි අපි ෂීට් මාස්ක් එකක් පාවිච්චි කරන්න ඕනේ. ෂීට් මාස්ක් එකක් පාවිච්චි කරනකින් අපිට ලැබෙන ප්‍රයෝජන මොනවද කියලා. ඔයා යුනිවර්සිටි හරි ජොබ් එකකට මොකකට හරි යන ඒ ගෙදරින් පිට යන කෙනෙක් නම් ඔයා සිකුරාදා හවසට ඔයාගේ මූණ ඇවිල්ලා බලනකොට මූණ හරියට අඳුරු වෙලා. ඒ කියන්නේ අපි අවුව යනවා අපිට අර ඇත්තටම ස්කින් එක ගැන හිතන්න ටයිම් එකක් නැහැ. උදේ නැගිටිනවා අපි පාවිච්චි කරන දේවල් පාවිච්චි කරගෙන යනවා. ආයෙ හවස වෙනවා ආයෙ උදේ යනවා. අර එකම රූටින් එකක් නේ යන්නේ. හැබැයි ඔයා සිකුරාදාට බැලුවම ඔයාගේ ස්කින් එක තේරෙයි ස්කින් එක හරිය අඳුරු වෙලා. ඉතින් ඔයාට පුළුවන් මම හැමදාම කියනවානේ මේ ස්කින් කෙයාර් hair care ගැන කතා කරද්දී වීකෙන්ඩ් එකේ ඔයා වෙනුවෙන් දවසක් වෙන් කරගන්න කියලා. අන්න ඒ දවසට ඔයාට පුළුවන් ෂීට් මාස්ක් එකක් පාවිච්චි කරන්න. මේ ෂීට් මාස්ක් එකෙන් ඔයාගේ මූණේ අඳුරු වෙලා තියෙන මේ අඳුරු ගතිය නැති කරනවා. ඊළඟට ඔයාගේ මූණේ මේ තියෙන පැල්ලම් මකා ගන්න, ඔයාගේ මූණේ කලය කඩු වෙලා තියෙන ගතිය නැති කරගන්න, ටයර්ඩ් ගතිය නැති කරගන්න මේ ෂීට් මාස්ක් එකකට පුළුවන්. හැබැයි මේ ෂීට් මාස්ක් පාවිච්චි කළා ඔයාට කවදාවත් ක්‍රීම් එකකින් වගේවත් එහෙම ෂණික රිසල්ට් එකක්වත් ගන්න බෑ. ඔයා ෂීට් මාස්ක් එකක් පාවිච්චි කරනවා නම් අනිවාර්යයෙන්ම ඒක මාසයක් මාස 3කත් එක දිගට කරගෙන යන්න ඕනේ. මම සාමාන්‍යයෙන් මාසෙට දවස් 4ක්. ඒ කියන්නේ වීකෙන්ඩ් වල තමයි මේ ෂීට් මාස්ක් පාවිච්චි කරන්නේ. ඉතින් ඔයාලට පෙන්නන්න මම දැන් තියෙන්නේ මෙන්න මේ ෆේස් මාස්ක් ටික. මම දැන් ඉන්නේ බෝඩියම් එකේ විතර නෙමෙයි. මෙහෙ තියෙන්නේ මේ ටික. මම මේ ඔයාලට කියන්නම් මේ ස්කින් එක ටික ලයිට් කරගන්න, මොයිස්චර් කරගන්න ඕන නම් ඔයාලට මේ වගේ එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට මේක ඇවිල්ලා විටමින් C whitening moisturizing facial mask. ඒ විටමින් C කියන්නේ ස්කින් එකේ කලර් එක අප් කරගන්න, ග්ලෝ කරගන්න පුළුවන්. හැබැයි මම කලින් කිව්වා වගේ මේවයෙන් දවසෙන් දෙකෙන් ඔයාට ග්ලෝ එකක් ලැබෙන්නේ නැහැ. මේව ඔයා ටික කාලයක් එක දිගට පාවිච්චි කරාම තමයි ඔයාට හොඳ කලර් එක හොඳ පැහැපත් පෙනුමක් ලැබෙන්නේ. එහෙනම් මේක ඇවිල්ලා මේ ස්නේල් සීරම් එක මේ දවස්වල කොහොමත් ස්නේල් ජෙල් සම්බන්ධ දේවල් ජනප්‍රියයිනේ. එතකොට මේකෙන් ඇවිල්ලා ස්කින් එක සැහෙන මොයිස්චර් වෙනවා. අර තියෙන මේ අර වේලිච්ච ගතිය, ඩල් ගතිය මේකෙන් ටිකක් අඩු කරලා ස්කින් එක මොයිස්චර් කරගන්න මේකෙන් හොඳ සපෝට් එකක් ලැබෙනවා. ඉතින් අද මම ඇප්ලයි කරන්න හිතුවේ මේ ඔක්කොගෙම ස්නේල් සීරම් එක. يعني මේ දවස්වල මේ වීඩියෝ එකකට වැඩිය මගේ මූණ ටිකක් වේලිලා. අතර මට වේලිගේ වතුර බොන්න උන්නේ නැහැ. අර උදේ කැම්පස් ගියා, හවස ආවා. මාර මේ ටයිට් ෂෙඩියුල් එකක් මේ ටිකේ අපිට තිබුණේ. ඒක එක්කම අර එක්සෑම් ක්විස් ඔක්කොම ASCII අර මගේ මූණ වලට පේන නැති දැන් ටිකක් මගේ මූණ මේ ටිකේ හරි මහන්සි පාටයි ඇත්තටම. ඒ නිසා මම හිතුවා අද මේ ස්නේල් සීරම් එක යූස් කරන්න. එහෙනම් එක්කමත් එක්ක අද ෂීට් මාස්ක් එකක් දාගන්න. අද ඒවා පාවිච්චි කළත් ඊට කලින් ඔයාගේ ස්කින් එක හොඳට ක්ලියර් කරගන්න. මොකද ඔයාගේ ස්කින් එකේ දූවිල්ල තියෙනවා නම්, ඔයාගේ ස්කින් එකේ ඔයිල් ගතියක් තියෙනවා නම් මේ මාස්ක් පාවිච්චි කරන එකේ හරි රිසල්ට් එක ඔයාට ගන්න බෑ. ඉතින් අද මම ඒකට පාවිච්චි කරන්නේ මෙන්න CeraVe එකේ acne control cleanser එක. මේ cleanser එකෙන් ඔයාගේ ස්කින් එක හොඳට ක්ලීන් කරගන්නවට පුළුවන්, ඩීප් ක්ලීන් කරගන්නවට පුළුවන්. එහෙනම් අපි ඉස්සෙල්ලම ස්කින් එක මේකෙන් හොඳට ක්ලියර් කරගෙන ඉමු. මොන්න මම දැන් මේක ඕපන් කරගන්න යන්නේ.
මේ ෂීට් මාස්ක් වල මම ආස්ම දේ තමයි මේක ඇතුලේ තියෙන සීරම් එකකින් එන සුවඳ. මාර්සයි ඒකට මේක පාවිච්චි කරලා ලෝභ හිතනවා ඒ එන සුවඳට. මේ ස්නේල් ජෙල් එක පොඩ්ඩක් අර මේ මෙහෙම ඇලෙනවා වගේ. මතක ඇතුව මේක මේ තියෙන සීරම් එක නම් හලා ගන්න එපා. ඇත්තටම අපරාධයක් එක හලා ගත්තොත් එහෙම ඒක නිසා පරිස්සමට මේක මෙහෙම තියලා මාස්ක් එක විතරක් ගන්න. මේ තියෙන මාස්ක් එක මේක මේ විදිහට ඔයාගේ මූණට තියලා හොඳට ඇදලා ෆිට කරගන්න හරියටම මූණට සෙට් වෙන විදිහට. මේක ඇතුලේ මේ ඔයාලට පේනද මේක ඇතුලේ මේ සීරම් එක ඉතුරු වෙලා තියෙනවා. මේ සීරම් එක ටික ගන්න අරගෙන මේ හැටි ගන්න ඔයාගේ බෙල්ල වටේ එහෙමත් මේ සීරම් එකේ ඉතුරු ටික ගා ගන්න. මේක තව තියෙනවා ඇතුලේ. මේවා ඔයාගේ මේ අත්වල ඔයාගේ ඩල් වෙලා තියෙන මේ අඳුරු වෙලා තියෙන අත්වල වේලිලා තියෙන අත්වල මේ සීරම් එක ගා ගන්න. ඉතින් මේ මාස්ක් එක ඇප්ලයි කරගෙන විනාඩි 20ක් විතර ඔයත් මේ එක විදිහකට ඉන්න. ඒ වෙලාවට දඟලන්න දැන් මම මේ කතා කරන අතරදී මේක හිම වෙනවා. මේක හරියට මොන ටයිට් වෙලා තියෙන්න ඕනේ. එහෙනම් අපි විනාඩි 20කට පස්සේ හම්බ වෙමු. ඔන්න හරියටම විනාඩි 20කට පස්සේ දැන් මේක මේ වේලිලා තියෙනවා. මේ හරියෙන් ගැලවෙනවා දැන්. අපි මේක දැන් අයින් කරගමු. ඔයාලට තේරෙයි මේ මාස්ක් එක අයින් කළාට පස්සේ ස්කින් එකට හොඳ ෆ්‍රෙෂ් කූල් ලුක් එකක් ඇවිල්ලා තියෙනවා. මූණ එල්ලවම හරිම කූල්. මම මේ මාස්ක් එක ඩ්‍රයි වුණාට පස්සේ අයින් කළාට මේ මූණේ තියෙන සීරම් එක හොදන්න නැහැ අවශ්‍ය නිකන්. ඒක හැම මූණේ තියෙනවා. ඉතින් ඔයාලත් සතියට දවසක් හරි ඔයාලගේ ස්කින් එක වෙනුවෙන් මෙහෙම දෙයක් try කරලා බලන්න. මම හැමදාම කියනවා වගේ ඒ දැනෙන සතුට ඔයා ලස්සන වෙලා ඔයා ලයිට් වෙලා කියලා ඔයාලට දැනෙන සතුට මෙතෙන් තමයි දැනෙන්නේ. එහෙනම් ගිහින් එන්න බයි. මතක ඇතුව මාව subscribe කරලා තියාගන්න.